කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන රන්මහා සටනේ 20 වෙනි දිගහැරුම මැයි මාස 8, 9 සහ 10 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 20 වෙනි එක්දින මහා තරගය එම ක්‍රීඩාංගණයේදීම මැයි මාස 17 වෙනි දින පැවැත්වෙනවා. දෙවැනි වරට ක්‍රියාත්මක වීමට නියමිත 20x20 ගැටුම මැයි 22 වෙනිදා කොළඹ CCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති. පසුගිය වසර 19ක කාලය තුළ පැවති මහා තරග අතරින් ප්‍රතිඵලයක් ගෙන දී තිබෙන්නේ එක් අවස්ථාවක පමණයි. එලෙස 2014 වසරේදී බිනුර ප්‍රනාන්දු විසින් මෙහෙය වූ ඩීඑස් සේනානායක විද්‍යාලය ඉනිමක සහ ලකුණු 40ක දැවැන්ත ජයග්‍රහණයක් මහානාම විද්‍යාලයට එරෙහිව වාර්තා කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් මෙතෙක් පැවති එක්දින මහා තරග 19න් වැඩි ගෞරවවත් කරගෙන සිටින මහානාම කණ්ඩායම තරග 12ක් ජය ලබා ඇති අතර ඩීඑස් සේනානායක කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 4ක් පමණයි. අවසන් වරට 2025 වසරේ පැවති තෙදින මහා තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් වූ අතර එක්දින මහා තරගයෙන් ඩක්වැල් ලුයිස් න්‍යායට අනුව කඩලු 3ක ජයග්‍රහණයක් වාර්තා කළ මහානාම කණ්ඩායම අකණ්ඩව 8 වෙනි වරටත් අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානයේ ජයග්‍රහණයේ පහස විද ගැනීමට සමත් වුණා. එමෙන්ම KNP ද සිල්වා අනුස්මරණ කුසලානය වෙනුවෙන් අතිශය ප්‍රථම වරට පසුගිය වසරේ ක්‍රියාත්මක වූ 20x20 තරගයේද මහානාම ක්‍රීඩකයින් ජයගත්තේ ඩක්වැල් ලුයිස් න්‍යායට අනුව ලකුණු 9කින්. වමතින් පිත්ත හසුරුවන සහ දකුණතින් පිටතක පන්දු යවන රන්දීශ බණ්ඩාරනායක විසින් මෙවර ඩීඑස් සේනානායක කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා. මෙවර බැටල් ඔෆ් ද ගෝල්ස් රන්මා සටන ඩීඑස් සේනානායක විද්‍යාලය නායකත්වය ලබා දෙන්නේ මම. අපි ඇතන හොඳ 2 days ටූර්නමන්ට් එකක් නිමා කරා දැන් සති දෙකකට කලින්. ෆස්ට් ඉනින්ස් වින්ස් 7යි අවුට් රයිට් වින් 2කුයි තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිම වුණා. ඇතරම කණ්ඩායම ගැන කිව්වොත් හොඳ සම්බර කණ්ඩායමක් සිටිනවා. වැඩිම ලකුණු ලාභය වන්නේ ෂෙවාන් බෙල්ගම ලකුණු 860 සීමාව සහ දෙවෙනියට සිටින මීරු බණ්ඩාර ලකුණු 810යි. හමීඩ් අෆ්සල් ලකුණු 504 සීමාව පසුකර සිටිනවා. කඩලු ලාභීන් ගත්තොත් කණ්ඩායම උපනායක ශානල් බිනුක්ෂ කඩලු 50 සීමාව ආසන්නව සිටිනවා. දෙවෙනි ස්ථානයේ ඉන්නේ මම කඩලු 40 සීමාව කිට්ටු කර සිටිනවා. තව ගැන කිව්වොත් හොඳ මානසික මට්ටමක ඉන්නවා කණ්ඩායම මේ පාර රන්මා සටන හොඳ අභියෝගයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ පුහුණු වීම් සැටි යනවා මේ දවස් ටිකේම. හොඳ අභියෝගයක් දෙන්න තමයි මේ පාර බලාපොරොත්තු වෙන්නේ මහානාම කණ්ඩායම. මේ රන්මා සටන පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩා පිටියේ 8, 9 සහ 10 තෙදින තරගයේද එක්දින තරගයේ මැයි 17 මේ රන්මා සටනට සියලු දෙනා සහයෝගී වෙලා අපේ ඩීඑස් ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය ලබා දෙන්න ආරාධනා කරන්නේ. ග්‍රවුන්ඩ් එකට ඇවිත් කාට හරි මැච් එක බලන්න අපහසුතාවක් තිබෙනවා නම් ද පපරේ ඔස්සේ තරගය නරඹන්න. ලකුණු 958ක් රැස් කරගෙන සිටින දකුණත් පිටිකරු ෂෙවාන් බෙල්ගම මෙවර පාසල් දෙදින තරග වාරය තුළ ඩීඑස් සේනානායක කණ්ඩායමේ වැඩිම කුලාභියා වන අතර කඩුළු 51ක් දබාගත් වමත් පාදක පන්දු යවන ක්‍රීඩක ශානල් ගමගේ වැඩිම කඩුළු දබාගත් පන්දු යවන්නා බවට පත්ව සිටිනවා. මෙවර ඩීඑස් සේනානායක කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දිලන් රාමනායක කටයුතු කරනවා. අපි මේ සීසන් එක ගත්තොත් අපි හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. අපේ 2 day තරඟාවලිය කණ්ඩායම් 9 පස්වෙනි ස්ථානයේ අවසන් කරලා ලකුණු 2ක් පමණ අඩු වුණේ අපිට අර්ධ පූර්ව වටයට යන්න. ඊට අමතරව ගත්තොත් අපි තරඟ 14ක් ක්‍රීඩා කරලා තියෙනවා මේ සීසන් එකේ. මේ 14න් තරඟ 7ක් පළවෙනිම ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟ 2ක් නෝඩී වශයෙන් අවසන් වුණා. තරඟ 2ක් අවුට්රයිට් වින්ස් අපිට තියෙනවා. ඊට අමතරව පිටි අරමින් ෂෙවාන් වෙල්ගම ලකුණු 860ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මියුරු බණ්ඩාර 810ක් ලබාගෙන තියෙනවා. හමීඩ් අෆ්ඩාල් ලකුණු 600ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ජනිදුත් ලකුණු 550ක තත්ත්වයක ගෙන පිටි අරමින් හොඳට කරලා තියෙනවා. ඊට අමතර පන්දු යවමින් බලන්නේ දඟ පන්දු යවන්නන් දෙදෙනා අපේ කැප්ටනි වයිස් කැප්ටනි ශානේ ලුයිස් රන්දීෂයි දෙන්නම කඩලු 50 ලබාගෙන තියෙනවා. පන්දු යවමින් අපිට තව දඟ පන්දු යවන එක් වශයෙන් සිත්රුත් කඩලු 20ක් අතර ප්‍රමාණය රැඳී සිටිනවා. ඇත්තටම කණ්ඩායමක් හැටියට හොඳින් එකමුතුව සෙල්ලම් කරපු සීසන් එකක් හැටියට අපිට කියන්න පුළුවන්. කොහොමද දන්නවා මහානාම හොඳ කණ්ඩායමක් කියලා ඒගොල්ලෝ ප්‍රීමියර් ප්ලේයර්ස් 4ක් විතර ඉන්නවා. අපිට සමහර ප්ලේයර්ස්ලා ප්ලෑන්ස් ඉන්නවා, සමහර ප්ලේයර්ස්ලා ප්ලෑන් කරගෙන යනවා. අපි දන්නවා අපි මොනවද අපේ ලිමිට්ස් මොනවද, අපි අපේ ස්කිල් එක කොතනද තියෙන්නේ කියලා.
කිව්ව වගේ අපි තරගයක් හැටියට විතරයි ගන්න අපි හොඳින් ක්‍රීඩා කරන එක විතරයි අපි බලන්නේ අපි ඉනිං එකෙන් ඉනිං එකට අපේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න තමයි හැම අවස්ථාවෙම බලන්නේ. ඉතින් අපි හොඳ සූදානමක් තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ ප්‍රින්සිපල් සර්ත් අපේ වජ්‍රස අපේ මාස්ටින් සාත් සර්ත් ඇතුළු අපේ STS එකේ නලින් අයියා සඳුන් අයියා සුරේෂ් අයියා දිනේශ් අයියා ඔක්කොම හැමෝගෙම සහයෝගයෙන් සෑහෙන මේකක් ළමයින්ට ලබා දීලා තියෙනවා. අපි අවශ්‍ය හැමදේම ලබා දීලා තියෙනවා. අපි බලනවා අපේ තරගය පැවැත්වෙන්නේ 8 9 10 ඒකේ හොඳ තරගයක් දීලා කෙසේ හෝ ජයග්‍රහණයක් ලැබ ගැනීමට උත්සාහ කරනවා. SSC එකට ඇවිල්ලා කාට හරි මැච් එක බලන්න බැරි තත්ත්ව තියෙනවා. මම හැමෝටම ආරාධනා පපරේ නාලිකාව තුලින් මේ තරගය නරඹන්න කියලා ආරාධනා කරනවා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ දකුණතින් පන්දුවට පහර දෙන සහ දකුණතින් වේග පන්දු යවන දුල්නිත් සිගේරා විසින් මෙවර මහානාම කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා. මෙවර මහානාම විද්‍යාලය සහ DSN නායක විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටන මැයි මාසයේ 8 9 10 යන දිනවල පැවැත්වෙනවා. ඒ වගේම මහානාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් හොඳ සූදානමක සිටිනවා. ඒ වගේම මේ පාර 2 day tournament එක ගොඩක් හොඳට සෙල්ලම් කරලා තිනවා. හොඳ performance තියෙනවා. මේ පාර ඒ tournament 2 day tournament එකේ leading run scorer ඉන්නේ අපේ ඉස්කෝලේ සිනත් වීරරත්න. ඒ වගේම leading wicket එකේ ඉන්නේ වෙනුර කවිත්‍ර. මේ අවුරුද්ද පැවති 1 day tournament එකේ මහානාම විද්‍යාලය තමයි champions උනේ මගේ නායකත්වයේ යටතේ. මේ tournament එකේ championship එක ගහපු එකෙන් මේ පාර big match එකට ලොකු confidence එකක් අපේ players වලට ආවා. ඒකින්ද 2 day tournament එකත් අපිට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ඇත්තටම හොඳ support එකක් හම්බ වෙනවා අපේ coaching staff එක, ඉස්කෝලේ OB එක, ඒ වගේම ඉස්කෝලේ principals ලා, teachers ලා ඒගොල්ලන්ගේ ලොකු support එකක් හම්බ වෙනවා. ඒ වගේම අපේ players ලා ගොඩක් ලොකු support එකක් හම්බ වෙනවා. අපේ match වල ඒගොල්ලන් support එකක් නැත්නම් අපිට match දිනන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන් ගොඩක් හොඳ support එකක් දෙනවා අපිට. මේ පාරේ big match එක මේ මාසේ 8 9 10 යන දිනවල SSC ground එකේ පැවැත්වෙනවා. මහානාමයේ සහ DSN නායක විද්‍යාලය අතර මේ පැවැත්වෙන තරගය ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා බලන්න එන්න කියලා. ඒ වගේම කාට හරි big match එක බලන්න එන්න බැරි නම් දෙපපරේ TV ඔස්සේ ඔයගොල්ලන්ට මේ match එක live බලන්න කියලා ආරාධනා කරනවා. වමතින් පිත්ත හසුරුවන සිනෙත් වීරරත්න මෙවර දෙදින තරග වාරය තුල මහානාම විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 470ක් රැස් කර සිටිනවා. වැඩිම කඩුළුලාභියා වෙමින් දකුණතින් පිටතක පන්දු යවන වෙනුර කපීත්‍ර විසින් බිඳ දමා සිටින කඩුළු සංඛ්‍යාව 37ක්. මෙවර මහානාම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුනා දුල්ෂාන් කටයුතු කරනවා. අපි ඉස්සෙල්ලාම එක් දින තරගාවලිය ඉතාමත් හොඳින් නිමා කරා. ඒක අපි ශූරතාවයේ දිනාගත්තා. ඉන් අනතුරුව දෙදින ක්‍රිකට් තරගාවලිය තරඟ 12ක් ක්‍රීඩා කරලා පූර්ණ එක් ජයග්‍රහණයක් සමග පළමු ඉනිමේ ජයග්‍රහණ 9ක් එක්ක අපි තරගාවලිය ඉතාමත් හොඳින් අවසන් කළා. මතක් කරන්න කැමති මගේ පිතිකරණ අංශයෙන් කණ්ඩායමේ දුල්නිත් සිගේරා, චාමික හීනටිගල, වෙනුර කවිත්‍ර, සිතුම් විහඟ, ගිමන්ත දිසානායක වැනි ප්‍රබල පිතිකරුවන් රාශියක් සිටිනවා කණ්ඩායම තුළ. ඒ වගේම පන්දු යවන්නන් අංශයෙන් ගත්තම වේග පන්දු යවන්නන් විදියට ගීත් සඳරුවන්, දුල්නිත් සිගේරා, තවිරු පෙරේරා, දඟ පන්දු යවන්නන් විදියට වෙනුර කවිත්‍ර, සිතුම් විහඟ, සනුක ගණේපොළ, ගිමන්ත දිසානායක වැනි ඉතාමත් හොඳ ප්‍රබල දඟ පන්දු යවන්නන් රසක් සිටිනවා. ඒ වගේ මතක් කරන්න කැමති මගේ සහාය පුහුණුකරුවා රුමේෂ් සිල්වා, ඒ වගේම කවින් සිල්වා, ඒ වගේම භෞතික චිකිත්සක මනෝජ් ජීවන්ත, ඒගොල්ලෝ අපේ කණ්ඩායමේ පුහුණුකරුවන් සහ සෙසු ක්‍රියාකාරී සමාජිකයන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම මෙම තරඟ වාරය සඳහා පාසලෙන් දැක්වෙන සහයෝගය ගැන කතා කරනවා නම් විදුහල්පතිවරු සහ ක්‍රිකට් ආචාර්ය මණ්ඩලය, ඒ වගේම ආජිශිෂ්‍ය සංගමය තුලින් ලැබෙන සහයෝගය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ක්‍රිකට් කමිටි එකෙන් විශාල දායකත්වයක් සහයෝගයක් ලැබෙනවා. මතක් කරන්න කැමති එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගද්දී සිටි ප්‍රධාන පුහුණුකරු අශාන් ප්‍රියංජන මහතා, ඒ වගේම ඊට ප්‍රථමයෙන් සිටි පුහුණුකරුවන් කැලුම් ගංගොඩවිල, නිසල් විතානගේ වැනි පුහුණුකරුවන් යටතේ මේ ගෙන ආපු ක්‍රිකට් මහානාමයේ ක්‍රිකට් ඒ සංස්කෘතිය තවමත් ඉදිරියට ඒ ආකාරයෙන් අපි පවත්වාගෙන යනවා.
මතක් කරන්න කැමති ඩී.ඒ. සේනානායක විද්‍යාලයත් සමග පැවැත්වෙන අපේ බිග් මැච් එක 8 9 10 යන 3 දින තුල SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟය සියලුම දෙනාට අපි ආරාධනා කරනවා මහානාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට සහයෝගය දක්වන්න කියලා. ඒ වගේම මෙම තරඟය නැරඹීමට නොහැකි වන සියලුම දෙනාට thepapare.com හි ලයිව් විකාශය ඔස්සේ සියලුම දෙනාට ආරාධනා කරනවා එය නැරඹීමට. මැයි මස 8, 9 සහ 10 යන තෙදින පැවැත්වෙන ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 20 වෙනි රන් මහා සටන මෙන්ම 20 වෙනි එක්දින මහා තරගය සහ දෙවෙනි 20/20 තරගයේද ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව ද පපරේ ඔස්සේ සජීවීව නැරඹීමේ හැකියාව පවතින අතර ඩයලොග් ප්ලේ ඇප් සහ thepapare.com වෙබ් අඩවිය ඔස්සේද නැරඹිය හැකියි.